안녕하세요 여러분들 라이브원 ශ්‍රී 한국말 YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනක මම අදත් වැදගත් වාක්‍ය 10ක් බලමු. පළවෙනි එක 말보다 행동이 중요해요. 말보다 행동이 중요해요. කතාවට වඩා ක්‍රියාව වැදගත්. 말보다 행동이 중요해요. 말보다 행동이 중요해요. කතාවට වඩා ක්‍රියාව වැදගත්. 다음은 ඊළඟ 도움이 필요하면 저한테 말해요. 도움이 필요하면 저한테 말해요. 도움이 필요하면 උදව්වක් නැත්නම් උදව් අවශ්‍ය නම් 도움이 필요하면 උදව් අවශ්‍ය නම් 저한테 말해요. මට කියන්න. 도움이 필요하면 저한테 말해요. 3. 오늘 일이 많아서 집에 못 가야겠어요. 오늘 일이 많아서 집에 못 가야겠어요. 오늘 일이 많아서 අද වැඩ වැඩි නිසා 집에 ගෙදර 못 가야겠어요 යන්න බැරි වේවි. 오늘 일이 많아서 집에 못 가야겠어요. අද වැඩ වැඩි නිසා ගෙදර යන්න බැරි වේවි. 못 가야겠어요. 다음은 일하는 중이어서 나중에 전화할게요. 일하는 중이어서 나중에 전화할게요. 일하는 중이어서 වැඩ කරන ගමන් නිසා 나중에 전화할게요. පස්සේ කෝල් කරන්නම්. 일하는 중이어서 나중에 전화할게요. වැඩ කරන ගමන් නිසා පස්සේ කෝල් කරන්න. 저는 매일 한국어를 공부해요. 저는 매일 한국어를 공부해요. 저는 මම 매일 හැමදාම 한국어를 공부해요. 한국어를 공부해요. කොරියානු භාෂාව පාඩම් කරනවා, ස්ටඩි කරනවා, ඉගෙන ගන්නවා. 저는 매일 한국어를 공부해요. හැමදාම කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. නැත්නම් කොරියානු භාෂාව පාඩම් කරනවා. 다음은 ඊළඟට 생각이 많아서 잠이 안 와요. 생각이 කල්පනාව 많아서 වැඩි නිසා 생각이 많아서 කල්පනාව වැඩි නිසා 잠이 안 와요. 잠이 안 와요. නින්ද එන්නේ නැහැ. ඉතින් වලට ජෝජම් දැම්මාම තවත් ජෝජම් 생각이 많아서 잠이 안 와요. මේ දවස්වල කල්පනා වැඩි නිසා නින්දෙන්නේ නැහැ. ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන්නත් පුළුවන්. හරි මේ වාක්‍යයත් හොඳයි. 저는 매일 저녁 1시간씩 운동을 해요. 저는 매일 저녁 1시간씩. 저는 매일 හැමදාම 저녁 හවස 1시간씩 පැය බැගින් 1시간씩 පැය බැගින් 운동을 해요. ව්‍යායාම කරනවා. 저는 매일 저녁 1시간씩 운동해요. පැය බැගින්. මම හැමදාම පැය බැගින් ව්‍යායාම කරනවා. මේ වාක්‍යයේ තියෙන්නේ 오빠가 마당을 청소하고 있어요. 오빠가 사원 ගෑනම අයියට කියන 오빠 කියලා. 오빠가 아야 마당을 මිදුල 청소하고 있어요. පිරිසිදු කරමින් ඉන්නවා. 오빠가 마당을 청소하고 있어요. 아이야 미දුල පිරිසිදු කරමින් ඉන්නවා. 오빠가 마당을 청소하고 있어요. 아이야 미දුල පිරිසිදු කරමින් ඉන්නවා. මේ වැදගත් වාක්‍යය. 친구 사이에서 대화가 제일 중요해요. 친구 사이에서 사이 කියන්නේ අතර. 친구 사이에서 යාළුවෝ අතර 대화가 සංවාදය 제일 중요해요. වඩාත් වැදගත්. 친구 사이에서 대화가 제일 중요해요. යාළුවෝ අතර සංවාදය වඩාත් වැදගත්. 그 이야기 들었어요? 그 이야기 들었어요? 이 කතාව ඇහුවද? 그 이야기 들었어요? 이 කතාව ඇහුවද? 그 이야기를 දාන්නත් පුළුවන්. 그냥 그 이야기 들었어요 කියන්නත් පුළුවන්. 그 이야기 들었어요? 이 කතාව ඇහුවද? 그 이야기 들었어요? 이 කතාව ඇහුවද?
ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.